අල්ලගත්ත ඩුප්ලිකේට් ඉෂාරා සිව්වන්දි ගැනයි දැන් අපි කියන්න යන්නේ. ඩුප්ලිකේට් වුණාට මේකිත් ගහලා තියෙන්නේ මාර්ගීමක්. හොඳයි. ගණේ මුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන ඉෂාරා සිව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී ඇගේ රූපයට සමාන කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙකු මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් මාර්තු 31 වනදා දින සිදු කරන ලද මෙම වැටලීම වරිසිංහ හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි හෝටලයක සිදු කර තිබෙනවා. බුද්ධ්‍යංශ වෙතින් ලැබුණු තොරතුරු අනුව ඉෂාරා සිව්වන්දි එම හෝටලයේ නවාතැන්ගෙන සිටින බවටයි වාර්තා වී තිබුණේ. වැටලීම සිදු කරන ලද්දේ අනුරාධපුර කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහිදී පොලිස් නිලසුනක අංශයේ සහායද ලබාගෙන තිබුණා. කෙසේ වෙතත් වැටලීමේදී හමුවේ ඉෂාරා සිව්වන්දි නෙමෙයි ඇගේ රූපයට බෙහෙවින් සමාන වූ කාන්තාවක් සහ හිටපු හමුදා මේජර්වරයෙක්. ඉතින් මේ දෙදෙනා සතුව රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනාකමකින් යුත් අයිස්, කුෂ් හා කේරළ ගංජාතොගයක් මෙන්ම සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කුරුණෑගල උඩවලව පාරේ පදිංචි 53 හැවිරිදි හිටපු හමුදා මේජර්වරයා සහ 33 හැවිරිදි කාන්තාව යන දෙදෙනා සිටින අතර පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම දෙදෙනා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් මද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට ඇති බවයි. විශේෂයෙන්ම අත්අඩංගුවටගත් හිටපු මේජර්වරයා මද්‍රව්‍ය චෝදනා යටතේ මීට පෙරද කිහිප වතාවක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය විසින් හෙළි කරගෙන තිබෙන්නේ. සැකකරුවන් දෙදෙනා මෙම හෝටලයට පැමිණ දින 4ක පමණ කාලයක් ගත වී ඇති බවත් ඔවුන් සතුව අයිස්, කුෂ් හා කේරළ ගංජා වැනි මද්‍රව්‍ය හැරුණුකොට සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්, රන්නාභරණ, ජංගම දුරකථන තොගයක්, පවර් බෑන්ක් 5ක්, විවිධ යතුරු කිහිපයක්, ගම් ටේප්, ගම් බෝතල් ඇතුළු භාණ්ඩ රැසක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. හොඳයි, ඉතින් කොහොම හරි ඉෂාරා සිව්වන්දිගේ පෙනුමට ළඟින් හරි යන හැමෝටම ගොඩාක් පරිස්සම් වෙන්න වෙලා තමයි ඉන්න තියෙන්නේ. ඒ වගේම කොහොම හරි ඉෂාරා සිව්වන්දිගේ පෙනුමට ළඟින් ගියත් ඒකිත් අනිවාර්යයෙන්ම ජල්තර ගීම් වලට හවුල් එකක් වීමේ සම්භාවිතාවකුත් තියෙනවා වගේ. කොහොම හරි මේ ඔක්කොම ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.